හැමෝටම සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ ටෝබි මැග්වයර් සහ ඔහුගේ ලෙජෙන්ඩරි ස්පයිඩර්මෑන් රෝල් එකට ස්පයිඩර්මෑන් No Way Home චිත්‍රපටයේ නැවත පැමිණීම ගැන. හැබැයි මෙතන තියෙන ඉන්ට්‍රෙස්ටිංම කාරණය තමයි ටෝබි නැවත ස්පයිඩර්මෑන් වෙන්න එකඟ වෙද්දී ඔහුට තිබුණු විශේෂ ඉල්ලීම. ඒ ඉල්ලීම No Way Home එකේ ඔහුගේ කැරක්ටර් එකට විතරක් නෙවෙයි. සෑම් රයිමිගේ ඔරිජිනල් ස්පයිඩර්මෑන් ට්‍රිලොජි එකටත් සම්බන්ධයි. ඉතින් අපි ඒ ගැන බලමු. ටෝබිගේ සහ ඇන්ඩ්‍රුගේ අදහස් No Way Home එකේ ස්ක්‍රීන් රයිටර්ස්ලා වන ක්‍රිස් මැකෙනා සහ එරික් සොමස් කියන විදිහට ටෝබි මැග්වයර් සහ ඇන්ඩ්‍රු ගාර්ෆීල්ඩ් දෙන්නම ඔවුන්ගේ ස්පයිඩර්මෑන් කැරක්ටර්ස් ගැන මූවි එකට විශාල ඉන්පුට් එකක් ලබා දීලා තියෙනවා. ඒක ඇත්තටම පුදුමයක් නෙවෙයි. මොකද පීටර් පාකර් කියන කැරක්ටර් එක අවුරුදු ගණනාවක් තිස්සේ රඟපාලා තියෙන ඇක්ටර්ස්ලා විදිහට ඔවුන්ගේ කැරක්ටර්ස් ගැන ඔවුන් තරම් හොඳින් දන්න කෙනෙක් නෑ. ඔවුන්ගේ අදහස් නිසා රයිටර්ස්ලට මේ ස්පයිඩර්මෑන් දෙන්නව ඔවුන්ගේ ඔරිජිනල් මූවීස් වලට ගැලපෙන විදිහට නැවත ගෙනෙන්න පුළුවන් වුණා. ඒ වගේම ටෝබි සහ ඇන්ඩ්‍රුගේ අයිඩියාස් නිසා ඔවුන්ගේ කැරක්ටර්ස් වලට තව තවත් ඉමෝෂනල් ඩෙප්ත් එකක් එකතු වුණා. හැබැයි මෙතන තියෙන වැදගත්ම පොයින්ට් එක තමයි ඔවුන් දෙන්න ආවේ ටොම් හොලන්ඩ්ගේ පීටර් පාකර්ගේ ස්ටෝරි එකට උදව් කරන්න. ඔවුන්ගේ අරමුණ ටොම්ගේ ස්පයිඩර්මෑන්ව ඕවර්ෂැඩෝ කරන එක නෙවෙයි. ඒ වෙනුවට ඔවුන්ගේ අත්දැකීම් හරහා ටොම්ගේ පීටර්ට සැබෑ ස්පයිඩර්මෑන් කෙනෙක් වෙන්න අවශ්‍ය අපසාන පාඩම් ලබා දෙන එක. ටෝබිගේ විශේෂ ඉල්ලීම. හැබැයි ටෝබිට මේ මූවි එක ගැන එක දෙයක් ගොඩාක් පැහැදිලිව අවශ්‍ය වෙලා තිබුණා. ඔහුගේ ස්පයිඩර්මෑන් 3 එකෙන් පස්සේ සිද්ධ වුණු දේවල් ගැන ඕනවට වඩා කතා කරන්න එපා. ටෝබිට අවශ්‍ය වුණේ සෑම් රයිමිගේ ට්‍රිලොජි එකේ එක සම්පූර්ණ කතාවක් විදිහට එහෙම්මම තියෙනවා. ඒ කියන්නේ ස්පයිඩර්මෑන් 3 ඉවරුණාට පස්සේ පීටර්ගේ ජීවිතයේ සිද්ධ වුණු හැම දෙයක්ම No Way Home එකකින් එක්ස්ප්ලেইন කරන්න ඔහුට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට පුංචි hints, පුංචි conversations ඒ විතරයි. ඔඩියන්ස් එක තමන්ගේම ඉමේජිනේෂන් එකකින් මේ හිස්තැන් පුරවන අවස්ථාව දෙන්නයි ඔවුන්ට අවශ්‍ය වුණේ. ඒ නිසා No Way Home එකේ ටෝබිගේ පීටර් පාකර් ගැන අපිට ලැබෙන්නේ ඉතාම සීමිත තොරතුරු ප්‍රමාණයක්. උදාහරණයක් විදිහට ටෝබිගේ පීටර් ඔහුගේ මේරි ජේන් එක තිබුණු රිලේෂන්ෂිප් එක ගැන කතා කරනවා. ඔවුන් අවසානයේදී දේවල් හොඳින් විසඳගත්ත කියලා අපිට දැනගන්න ලැබෙනවා. ඒ වගේම අංකල් බෙන් ගැන සඳහනක් තියෙනවා. හැබැයි ඒව සම්පූර්ණ කරන්නේ ෆ්ලෑෂ් බෑක් එකක්වත් දිගු එක්ස්ප්ලැනේෂන් එකක්වත් නෙමෙයි. මොකද අපි මේ කතාව දැනටමත් දන්නවා. ටෝබිගේ පීටර් පාකර් කවුද කියලා අපිට නැවතත් කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට මූවි එක අපිට පෙන්වන්නේ ඔහු දැන් කවුද කියන එක. ඔහු වයසින් වැඩි අත්දැකීම් වලින් පරිණත ස්පයිඩර්මෑන් කෙනෙක්. ඇයි ඔහුට මේක වැදගත් වුණේ? මොකද No Way Home එකේ මේන් කැරක්ටර් එක ටෝබිගේ ස්පයිඩර්මෑන් නෙවෙයි. ඇන්ඩ්‍රුගේ ස්පයිඩර්මෑනුත් නෙවෙයි. ඒ ටොම් හොලන්ඩ්ගේ පීටර් පාකර්. ටෝබි සහ ඇන්ඩ්‍රු තමන්ගේ පරණ කතා දිගටම කියන්න ගත්තොත් ටොම්ගේ ස්ටෝරි එක යටපත් වෙන්න තිබුණා. ඒ නිසා රයිටර්ස්ලා මේ ස්පයිඩර්මෑන් දෙන්නව ෆෑන් සර්විස් එකක් විතරක් නොවි ටොම්ගේ කැරක්ටර් එකේ ඩිවෙලොප්මන්ට් එකට වැදගත් කොටසක් බවට පත් කළා. ඇන්ඩ්‍රු ගාර්ෆීල්ඩ් තමන්ගේ පාස්ට් එක ගැන ඕනට වඩා රිවීල් කරන්න අවශ්‍ය නැහැ. ඒක නිසා ඔවුන්ගේ අතීතය ගැන අපිට ලැබෙන්නේ හින්ට්ස් විතරයි. ඒ වගේම ඒ ඩිසිෂන් එක තමයි No Way Home එකේ නොස්ටැල්ජියා එකක්. ඉමෝෂනල් ස්ටෝරි ටෙලිං එකත් බැලන්ස් කරන්න උදව් කරේ. අවසානයේ ඇත්තටම ටෝබි සහ ඇන්ඩ්‍රු දෙන්නම රයිටින් ප්‍රොසෙස් එකට සම්බන්ධ කරගත් එක No Way Home එකේ ගත්ත හොඳම තීරණ වලින් එකක් කියලා කියන්න පුළුවන්. ටෝබි තමන්ගේ ස්පයිඩර්මෑන් ලෙගසි එක ආරක්ෂා කරගත්තා. ඇන්ඩ්‍රු තමන්ගේ පීටර් පාකර්ට ඉමෝෂනල් ෆෝර්ස් එකක් ලබා දුන්නා. ඒ අතරේ ටොම් හොලන්ඩ්ගේ පීටර් පාකර් සැබෑ ස්පයිඩර්මෑන් කෙනෙක් බවට පත් වුණා. ඒ නිසා ටෝබි සහ ඇන්ඩ්‍රු No Way Home එකට ආවේ නිකන් අපි පරණ ස්පයිඩර්මෑන්ලා ආවා කියලා ෆෑන්ස්ලා සතුටු කරන්න විතරක් නෙවෙයි. ඔවුන් ආවේ ටොම්ගේ පීටර් පාකර්ගේ ජර්නි එක සම්පූර්ණ කරන්න. ඉතින් ඔබට මොකද හිතෙන්නේ? ටෝබිගේ ස්පයිඩර්මෑන්ගේ පෝස්ට් ස්පයිඩර්මෑන් 3 ස්ටෝරි එක මෙතරම් රහසක් විදිහට තියාගත්තේ කොහොමද තීරණයක්ද? එහෙම නැත්නම් ඔහුගේ ජීවිතය ගැන අපට තවත් විස්තර ලැබෙන්න තිබුණොත් ඔබේ අදහස කමෙන්ට් එකක් විදිහට පහලින් කියන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් සඳහා channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. Thank you.